අයිබෝන් ඉතින් ඩෙන්මාර්කයේ අගනුවර කෝපන්හේගන් වල මේ පුංචි උපන්දින සාදයකට යන අතරේදී තමයි මේ පුංචි වීඩියෝ එක ගත්තේ. ඉතින් මේ දවස්වල ඕටම් සීසන් එකේ අවසාන භාගයේ වෙද්දී මේ විදිහට හවස 5 විතර වෙද්දී ඩෙන්මාර්කයට අඳුර වැටෙනවා. ඉතින් මේ විදිහට ඉර එළිය වැටෙන වෙලාව එන්න අඩු වෙලා වින්ටර් එකේදී සාමාන්‍යයෙන් හවස 3 වගේ වෙද්දි මේ වගේ කළුවර වැටෙනවා. ඉතින් අපි මේ පහු කරගෙන යන්නේ yacht harbour එකක්. ඉතින් private yachts ගොඩක් තියෙනවා ඩෙන්මාර්ක් ජාතිකයින්ට. ඉතින් ඒව නවත්තලා තියෙන harbour එකක් තමයි මේ. පුංචි මාළු අර එළිය වැටෙන ලයිට් එළියට එකතු වෙලා ඉන්නවා ගොඩාක්. ඉතින් ඒත් එක්කම අපි ලස්සනට සැක්සෆෝන් එක ප්ලේ කරන ප්ලේයර් කෙනෙකුත් හම්බුණා පාරේදී. පොඩ්ඩක් අහලා බලන්න කොච්චර ලස්සනට එයා ප්ලේ කරනවද කියලා. ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් තමයි ඩෙන්මාර්ක් වල. ඉතින් ඩෙන්මාර්ක් වල දැන් මේ කෝපන්හේගන් නගරයේ සෙන්ට්‍රම් එකේම පිහිටලා තියෙන ටිවොලි හොටෙල් එකේ තමයි ඒ උපන්දින සාදය පැවැත්වුණේ. ඉතින් අර පහලින් පේන්නේ කෝපන්හේගන් සෙන්ට්‍රල් රේල්වේ ස්ටේෂන් එක. ඉතින් මේ ටිවොලි හොටෙල් එකේ උඩ 12 වෙනි ෆ්ලෝ එකේ ඉඳලා තමයි මේ අවට කොහොමද පරිසරය පේන්නේ රැට කියලා බලන්න මේ පුංචි වීඩියෝ එක ගත්තේ. ඉතින් ඒ වගේම ගොඩාක් මෙසේජස් එවලා තිබුණා Facebook page එක හරහාත් මේ මගේ පහුගිය YouTube එකේ වීඩියෝස් වලටත් කමෙන්ට් කරලා ගොඩක් දෙනෙක් ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තර අරගෙන වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන එන්නම්. ස්තුති බලන් හිටියට.